Hai, කොහොමද යාලට මේ අපේ පැංචි. එයා දැන් තමයි නාල ඉවර වුණේ. ඉතින් එයාගේ වැඩ ටික ඉවර කරලා මං හිතුවේ අද වෙනස්ම වීඩියෝ එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. මගේ බබාගේ ප්‍රෙග්නන්සි එක. අද මං කරන්නේ වෙනස්ම වීඩියෝ එකක් මගේ ප්‍රෙග්නන්සි එක සම්බන්ධව. එතකොට මගේ ආශි බබාව හම්බුනේ කොහෙද කොහොමද ඒ විස්තර මම ප්‍රෙග්නන්සි එක දැනගත්තට පස්සේ අත්‍තරම චැනල් කරේ ડોක්ටර් ජගත් දන්දෙනිය කරාපිටිය හොස්පිටල් එක ගාල්ල. එතනදී මම ක්ලිනික් එකට ගියාට පස්සේ නෝමල් ඩිලිවරි එකක් තමයි මට දාන්නේ හොස්පිටල් එකෙන්. ඊට පස්සේ මම ප්‍රයිවට් නෙමෙයි ගවර්න්මන්ට් හොස්පිටල් තමයි තෝරගත්තේ. ඒ දවස්වල මට ඇත්තටම එහෙම කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අර කෑම කන්න බැරි එක විතරමයි තිබුණේ. මම ડોක්ටර්ට කිව්වට පස්සේ මට එයා එකට විටමින් වගේක් ලියලා දුන්නා. මම බබා මට මම ඇත්තටම පිරිමි බවෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ හිටියේ පුතෙක්. මම ඇත්තටම හිතන් හිටියේ නැහැ දුවෙක් ඉද්දි කියලා. මට 11 වෙනි මාසේ තමයි කිව්වේ ස්කෑන් එකේදී ඔයාට ඉන්නේ දුවක් කියලා. එතනදී ඇත්තටම දුකක් නැහැ සතුටුයි. ඉතින් දුවක් හරි ඉන්නවනේ. මං ඊට පස්සේ මට මගේ බබාට මාස 7ේදී මම කරාපිටියෙන් ලියා ගන්නවා කෑගල්ලට. මගේ වැඩ ලේසි නිසා මාස 2ක් තියලා 7 වෙනි මාසේ එතකොට මගේ ප්‍රෙග්නන්ට් මාස වලින් 7 වෙනි මාසෙට මං කෑගල්ලේ හොස්පිටල් එකට මාරු වෙනවා. එහෙදී මම channel කරනවා ඔස්ට්‍රෝ එකේ ડોක්ටර් අරුණ සමරකෝන්. ඇත්තටම හරි හොඳ ડોක්ටර් කෙනෙක්. ඒ වෙනකලුත් මගේ ඩෙලිවරි එක තිබුණේ නෝමල් දාලා. පස්සේ මම මාස 2ක් 3ක් ડોක්ටර් ගාවට යනවා. ડોක්ටර් ගාවට යද්දී ඒ වෙලාවෙත් එහෙම මට ඇත්තටම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. කෑම කන්න බැරි ප්‍රශ්න ඒ වගේ තමයි තිබුණේ. මට හැබැයි වැඩිපුර බිත්තර කන්න කියලා කියුණා. හේතුව මම ඒව කන්නෙම නැති කෙනෙක්. ඉතින් ඊට පස්සේ මට මාස 2 ගියාට පස්සේ මට දින දීලා තිබුණේ 3 වෙනි මාසේ 27ට වගේ තමයි ඩෙලිවරි එකට ඩේට් එක තිබුණේ. හැබැයි මට ක්ලිනික් එක දාලා තිබුණා ડોක්ටර් විසිට් එක මාර්තු කියන්නේ 3 වෙනි මාසේ පළවෙනිදාට. ඉතින් එදා මාව චෙක් කළා ડોක්ටර් කිව්වා එයා ගොඩක් වීක් ඒ නිසා ආපහු බලන්න ඕනේ. අපි හොඳට කන්න බෑ කියලා බෑ විතරත් කන්න බෑ කියලා බෑ අනිවාර්යෙන් කන්න ඕනේ. ඒ නිසා විතර 10ක් කන්න දවසට 4 ගානේ කන්න කියලා කිව්වා. ඉතින් දවසට 4 ගානේ දවස් 3ක්නේ. 12යි නේද? ඉතින් 12ක් එහෙම කන්න. හැබැයි දවස් 4කින් එන්න කියලා. එතකොට පළවෙනිදා ඉඳන් දවස් 3කින් එන්න කියලා තිබුණා. ඉතින් මට ක්ලිනික් එක ආයෙ දාලා තිබුණා 4 වෙනිදාට. එතකොටත් නෝමල් ඩිලිවරි එකක් තමයි ප්ලෑන් කරලා තිබුණේ. ඊට පස්සේ මගේ ස්කෑන් එකේදී කිව්වා හાર્ට් බීට් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බබාගේ ආයෙ චුට්ටක් බලන්න ඕනේ කියලා. ඉතින් දෙවෙනි පාර ස්කෑන් එක ආපහු කරා. දෙවෙනි පාර ස්කෑන් එක කරලා මට කිව්වා බබාට ලේ ගමන් කරනවා අඩුයි. ඒ නිසා C සෙක්ෂන් එකකට යන්න වෙනවා. ඔයා පුළුවන් නම් අදම හොස්පිටල් ඇඩ්මිට් වෙන්න කියලා. එතකොට එතකොටම කෑගල්ලේ තමයි හිටියේ මගේ නංගිගේ ගෙදර. මං එදා හවසම හොස්පිටල් ඇඩ්මිට් වුණා. මොකද ඉන්ජෙක්ෂන් වගේක් දෙන්න තියනවා කිව්වා. බබා සති 2කට වගේ විතර කලින්නේ ගන්නෙ. ඉතින් 5 වෙනිදා කියන්නේ 27 ඉඳන් 7 පස්සෙන්ද ගන්නවා කියන්නේ. ඉතින් ඒ කාලය ඇතුළත බයයි කාලය තුල තියාගන්න බය නිසා එහෙම කරනවා කියලා කිව්වා. එතකොට මම 4 වෙනිදා තමයි හොස්පිටල් ඇඩ්මිට් වුණේ. එතනදී මම එදාම ඉන්ජෙක්ෂන් එක පටන් ගත්තා එදා රෑම. ඒකේ මට ඉන්ජෙක්ෂන් 3ක් දුන්නා. ඒ ටික කළා 5 වෙනිදා තමයි මාව සීස් එකට අරගත්තේ. එතනදී හරි බය වුණා. මොකද මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකනේ මම කලින් බබාලා ඉන්න අම්ම කෙනෙක් නෙමෙයිනේ. ඉතින් කියන්නේ මේ ගොඩක් හිටපු කට්ටිය මාව දිරිමත් කරා. හේතුව එතන හිටපු ගොඩක් අය
normal delivery තමයි හිටියේ. C section කවුරුත් හිටියේ නැහැ වැඩි කියන්නේ කෙනෙක්වත් හිටියේ නැහැ. අමාරුනොත් ගන්න වැරෙන්න. ඉතින් ඒ ටික ඔක්කොම ඉවර කළා මාව ඩෙලිවරි එකට අරගත්තා. පස්වෙනිදා එකට වගේ ගත්තා. මට ලේඩි ඩොක්ටර් කෙනෙක් තමයි ඇත්තටම හිටියේ මගේ සත්කමට. කිසිම කරදරයක් නැතුව මගේ බබාව මට ලැබුණා 1:00 වගේ වෙනකොට. ඉතින් ඒක මම වෝඩ් එකට ගෙනත් දැම්මා. වෝඩ් එකට ගෙනත් දැම්මට පස්සේ බබාව හීට් මැෂින් එකට දානවා. එතකොට අපිට බබාව ෆීඩ් කරන්න විතරයි ළඟට ගෙනත් දෙන්නේ. ඉතින් අපිට කන්න මොකුත් එහෙම මොකුත් දුන්නේ නැහැ. වතුර චුට්ටක්වත් මට දුන්නේ නැහැ. ඇත්තටම මට කැස්සකුත් හැදිලා මට අර තියෙන අමාරුත් එක්ක ඒවත් එක්ක මං ලොකු කියන මානසිකව මං ඇත්තටම මාර විදියට වැටිච්ච තැනක් තමයි එතන. පැය 4කින් විතර පස්සේ තමයි මට කන්න දුන්නේ. ඒ වෙලාවෙත් ඇත්තටම එහෙම මොකුත් කරගන්න මට බැරි වුණා. අනිත් හොස්පිටල් වල මම දන්නේ නැහැ කොහොමද විස්තර කියලා. මොකද මම ප්‍රයිවට් දන්නෙත් නැහැ. ගවර්න්මන්ට් හොස්පිටල් ගැන දන්නෙත් නැහැ. මම දන්න එකම හොස්පිටල් එක මම ගියපු තැන විතරයි. ඉතින් ඇත්තටම හරි හොඳ නර්ස්ලා වගේක් හිටියා. එක එක්කෙනා එක විදිහ. ඉතින් මට හම්බෙච්ච හැමෝම හරිම හොඳයි. ඉතින් තේ එක පවා හදලා දුන්නා. එතකොට මට මුණ සෝදන්නේ හැමදේමත් ළඟට ගෙනත් දුන්නා. මම දන්නේ එහෙම වෙන තැන්වල කරනවාද කියලා. එනකොට කෑගල්ලේ ඒ ටික ඒ විදිහටම කළා. මට ඇත්තටම එහෙම ලොකුවට අර බය වෙන්න හේතුවක් තිබුණේ නැහැ. එතනට ගියාට පස්සේ අර තිබ්බ බය හැම එකම ඒ වෙලාවේ නැති වුණා. ඊට පස්සේ කිව්වා දැන් නම් උදේ යන්නේ ඔයා ඇඳෙන් බහින්න ඕනේ. මොකද බබාගේ වැඩ තනියම කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ මම එතනින් වෙන බෙඩ් එකකට මාරු කළා. එතන බබාව මට ගෙනත් දුන්නා. ෆීඩ් කරන්න එහෙම ඇත්තටම අපිට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා හැමදේම කියලා කරලා දුන්නා. ඒ අතරේදී හවුස් ඩොක්ටර් චෙක් කරලා එහෙම ප්‍රශ්නයක් මොකුත් කිව්වේ නැහැ. කිව්වා නිරෝගී එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි හවස ආයි ඩොක්ටර් ඇවිල්ලා බලලා කිව්වා බබා පොඩක් කහ වෙන්න වගේ බලනවා. ඒ නිසා අපි මේ බ්ලඩ් එක චෙක් කරලා බලමු. බලලා මේ ඔයාට කියන්නම් කියලා. ඉතින් එතනදී රිපෝට් එක එනකොට 8 වගේ වුණා. 8-9 වගේ. ඉතින් ඒ වෙලාවේ ඇවිල්ලා කිව්වා බබා ගොඩක් කහ පාටයි. ඉතින් බබාව ෆොටෝ තෙරපි මැෂින් එකට දාන්න ඕනේ. ඩබල් හෙඩ් එකට. ඉතින් එහෙම කියලා ඔන්න මගේ බෙඩ් එක මැෂින් එක ළඟට මාරු කරා. ඉතින් බබාව මට ඇත්තටම හරි අමාරු වුණා මැෂින් එක පැයක් තියන්න. ඉතින් ඒනට පැය 24ම මට යාව තියන්න කියලා තිබුණේ මැෂින් එකේ අතේ තියාගන්න එපා කියලා. ඉතින් ෆීඩ් කරන්න විතරයි ගත්තේ. එහා පුදුම විදියට අඬනවා. මොකද මම එයාට පැම්පස් දාලා තිබුණෙත් නැහැ. අලුත් බබෙක්නේ. ඉතින් කොට් ෂීට් එක විතරයි දාලා තිබුණෙත්. ඉතින් එයා හැම වෙලාවම චෝ කරනවා. ඉතින් ඒව අයින් කරන්න ගන්නවා. ආයෙ ගත්තාම ෆීඩ් කරනවා. ඉතින් ඒවත් එක්ක හරිම අමාරු වුණා මට තියාගන්න. ඇත්තමට අන්තිමට මම හරියට ඇඬුවා. කියන්නේ මම මානසිකව වැටෙන්න පුළුවන් උඩරිම වැටුණා. මොකද බබාව මැෂින් එකේ තියාගන්න බැරුව. වෙන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ බබාව වුණත් ඇත්තටම බලාගත්තා. මේවා නිදා ගන්න මම බලා ගන්නම් කියලා අවසාන ටිකේ බලාගත්තා. ඒත් මම කොහොම හරි මැෂින් එකේ තිබ්බා. හැබැයි නයිට් ෂිෆ්ට් එකට හිටියා නර්ස්ලා ගොඩක්. මට ඇත්තටම නම මතක නැහැ. 3-4 දෙනෙක්ම හිටියා. මාරම හොඳයි. මං හිතන්නේ ගෙදර කට්ටිය වගේ මාරම ෆ්‍රෙන්ඩ්ලි මාරම හොඳයි. කෙනෙක්ගේ සිටුේෂන් එක හොඳටම තේරුම් ගන්න පුළුවන් නර්ස්ලා ටිකක් ඒ වෙලාවේ හිටියා. මම දන්නේ මංට දුක හිතන හැම වෙලාවෙම ඇවිල්ලා මගේ හිත හදපු කට්ටියක් ඒ වෝඩ් එකේ හිටියා. මට 4ද 6ද කියලා ඇත්තටම 5ද කියලා මට මතක නැහැ වෝඩ් එක. මොකද මම කෑගල් හොස්පිටල් එකට ගියේ පළවෙනි වතාවනේ. එතෙන්දී මට ඩෙලිවරි කරලා ගිහලා අපි දාන වාට්ටුව. එතකොට එතනදී මම කොහොම හරි අමාරුවෙන් නර්ස්ලාගේ හැමෝගෙම උදව් ඇතුව බබාව මැෂින් එකේ දාලා තිබ්බා. අන්තිමට බබාට ෆෝමියුලා එකක් ලියලා දුන්නා එක වේලකට විතරක් කියලා මැෂින් එකේ තියන්නම බැරි නිසා ඩොක්ටර් රැට විතරක් දෙන්න කියලා. ඉතින්
රැට එකපාරක් ෆෝමියුලා දුන්නා බබාව පැය 5ක් විතර එක දිගටම මැෂින් එකේ තියන්න ඕන නිසා. ඉතින් ඒ හොස්පිටල් එකේ තියෙනවනේ කිරි කාමරය කියලා. ඉතින් ඒකට අපිට කතා කරලා අපිට ඒ ව්‍යානස් එක හැම එකම දුන්නා. මේ කරන්න මේ විදිහ, බබාව බලාගන්න මේ විදිහ, ඒ හැමදේම. කොහොම හරි දවස් 7ක් එක දිගටම බ්ලඩ් ගන්නවා. බබා තාම කහපාටයි අඩු වෙලා නැහැ කියනවා. ආයෙ මැෂින් එකට දාන්න කියනවා. ඒ දවස් ටිකට ඇත්තටම මම සෑහෙන්නම ඇඬුවා. සෑහෙන්නම මානසික වතින් නම් උපරිමයටම වැටුණා. මොකද මට ගෙදර යන්න ඕනේ අමාරුව බබාව දීලා නිදා ගන්න ඕනේ. එහෙම තමයි මට ඔළුවේ තිබුණේ. ඊට පස්සේ මම ડોක්ටර් ළමා ડોක්ටර් එනවා. ડોක්ටර්ගෙන් මම ඇහුවා ડોක්ටර් ටිකට් කපන්න නැද්ද? ඩිස්චාර්ජ් කරන්න නැද්ද? මට ගෙදර යන්න ඕනේ. මෙහෙම ඉන්න හරි අමාරුයි කියලා. ડોක්ටර් කිව්වා යන්න බෑ මේ හරියටම තව දවස් 2ක් ඔයා ඉන්න ඕනේ. දවස් 2කින් පස්සේ අනිවාර්යෙන් මම අපි ටිකට් කපනවා කියලා. ඊට පස්සේ මැෂින් එකේ දාලා තිබ්බා. තව දවස් 2ක් ඒ විදිහටම. ඊට පස්සේ 9 වෙනි දවසේ ඇවිල්ලා කිව්වා 12ට වගේ රිපෝට් එක තිබ්බට වඩා ගොඩක් නෝමල්. ඔයාට වන් ෆොටෝതെරපි මැෂින් එකට බබාව මාරු කරන්න, ඩබල් එකෙන් අයින් කරන්න. දැන් ඒ තරම්ම ලොකු බලපෑමක් නැහැ කියලා. හැබැයි ඒකේ මට තිබ්බේ බබාව පැය 6ක් තියන්න. 6න් පස්සේ බබාව ගන්න කියලා කිව්වා. ඉතින් මට ඇත්තටම ඒ දවස් 10ක් එක දිගටම නිදි මැරුවා බබා ගාව. මොකද මැෂින් එකේ ඉන්නදී යා හැරෙනවා. ඇහත් වහලා තිබ්බ නිසා ඒකත් අර කිරණත් එක්ක අමාරුයිනේ. කහපාට ලයිට් එකට. ඉතින් නිල් පාට ලයිට් එක දාලා තිබ්බා. ඉතින් මම හැම වෙලාවෙම හැරලා තමයි හිටියේ. ඊට පස්සේ මට ඇත්තටම 10 වෙනි දවස් 9 වෙනි දවස වෙනකොට මං මාරම අමාරුවෙන් හිටියේ නිදිමත. මට මතකයි මැෂින් එක ගාව අක්කා කෙනෙක් හිටියා. නංගිවා ටිකක් නිදා ගන්න මම පොඩක් බබාව බලා ගන්නම් කියලා. ඉතින් අක්කේ ඔයා මේ වීඩියෝ එක බලනවා නම් ඔයාට thank you. ඔයා කෑගල්ලේ කියලා තමයි කිව්වේ. මම හරියටම විස්තර අහගන්නවත් නම්බර එකක් ගන්නවත් මට බැරි වුණා. ඉතින් ඔයාට ස්තුතියි. මට පැම්පස් එක පවා ඒ වෙලාවේ දුන්නා. මොකද මේ මං ගෙදරට කියලා මොකුත් ගෙන්න ගත්තේ නැහැ. මොකද පැම්පස් දාන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැනේ. ඉතින් අන්තිමට පැය 6ක් විතරක් කියප නිසා වෙලාව හැටියට මට රෑ වෙලා කියන්නේ මට රිපෝට් ආවේ 8ට වගේනේ. ඒ වෙලාවේ ගෙදරින් ගෙන්න ගන්නවත් විදිහක් තිබුණේ නැහැ. ඉතින් ඒවත් එක්ක මං ඊ අක්කගෙන් අරගෙන තමයි බබාට පැම්පස් දැම්මේ. කොහමද පැය 6න් පස්සේ මම බබාව අරගත්තා. ඔන්න දවස් 9කට පස්සේ මම එදා ටිකක් නිදාගත්තා බබත් එක්ක. 10 වෙනි දවසේ උදේ බ්ලඩ් එක යාගේ අරගෙන චෙක් කරලා රිපෝට් එක ආවා 1:00ට වගේ. ડોක්ටර් කිව්වා දැන් හරි බබාව ඩිස්චාර්ජ් කරන්න පුළුවන්. හැබැයි දවස් 6කින් ආය හොස්පිටල් එකට අරන් එන්න කියලා. එයාව බලන්න ඕනේ කියලා. පස්සේ එදා ඩිස්චාර්ජ් කරලා ගියා. ගියාට පස්සේ මං ආයේ මට බය නිසා මං කුරුණෑගල ආරෝග්‍ය එකේ චෙක් කරා. ડોක්ටර් කෙනෙක් චැනල් කරලා බබාව චෙක් කරා. එදත් කිව්වා බිලිරුබින් මට්ටම ටිකක් වැඩි. ඒ නිසා තමයි මැෂින් එකට දාන්න නැත්තේ. දැන් නම් හිම ලොකුවට අවුලක් නැහැ. හැබැයි හැමදාම උදේට 7ත් 8ත් වගේ අතර විනාඩි 20ක් විතර බබාව අවුවට අල්ලන්න කියලා. ඉතින් අතර මේ ටිකත් කරා. ඒ ටික කරාට පස්සේ බබා ඇත්තටම ගොඩක් නෝමල් වුණා. ඊට පස්සේ මම දවස් 6න් හොස්පිටල් එකට ගියා. ඉතින් ගිහිල්ලා බබාව පෙන්නුවා. බබාව පෙන්නලා එතකොට බාර පොඩ්ඩක් එයාගේ අඩු වෙලා තිබුණා. තිබු ප්‍රශ්නත් එක්ක. ඊපස්සේ බර හදාගෙන බබාව ආපහු ගෙනත්ලා පෙන්නන්න කියලා මට කිව්වා. ඉතින් මං දවස් 6න් අය දවස් 10න් තමයි එන්නේ කිව්වේ. ඊට පස්සේ 10 වෙනි දවසේ මං ගියාට පස්සේ බබාගේ ඒ ටික ඔක්කොම හරි කියලා කිව්වා. ඊට පස්සේ මං එදාම එතනින් ડોක්ටර් ගාවින් ලියා ගත්තා. කෑගල්ලෙන් මම මෙහෙම කරාපිටිය කියන්නේ මම ඉන්න තැනට ගාල්ල මේ මාතරට මාරු වෙන්න ඕනේ. ඉතින් මට කාඩ් එක ලියා ගන්න ඕනේ මාතරට. මොකද මම හෙට බාර දෙන්න ඕනේ නිසා. ඉතින් මට 10 වෙනි දවසේ මම කාඩ් එක ලියා ගත්තා. මෙහි අකුර ඇසට මාතර අකුර ඇසට.
ඒ ඇත්තටම මට අර තියෙන අමාරුයි බබාගේ ප්‍රශ්නෙත් එක්ක ඇරෙන්න එහෙම නර්ස්ලාගෙන් ඩොක්ටර්ස්ලාගෙන් එහෙම කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඉතින් සර්විස් එක නම් ඇත්තටම මාරම හොඳයි. ප්‍රයිවට් එකක් වගේම තමයි ගවර්න්මන්ට් උනාට සර්විස් එක නම් ඇත්තටම කියන්න වචන නැහැ. මාරම හොඳ කට්ටියක් ඉන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් තෑන්ක්ස් අලුත් අම්මා කෙනෙකුට ඒ දෙන සහයෝගයකට වගේම ඒ කරන උදව් වලට. මොකද මානසිකව අම්මා කෙනෙක් වැටෙන්න ඕන උපරිම වැටෙන අවස්ථාවක් ඒ. ඉතින් ඒ වෙලාවේ කෙනෙක්ගේ හිත හදනවා කියන එකම ගොඩාක් ලොකු පිනක්. ඉතින් ඔහොම තමයි මගේ ආච්චි බබාගේ ඩෙලිවරි එක වුණේ. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් නම් වීඩියෝ එක බලලා මගේ channel එක subscribe කරන්න. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.